for younger generation is believe in your dreams, work hard and relate. චාමික කරුණාරත්න කියන්නේ මේ දවස්වල ලංකාවම කතා කරන කෙනෙක්. එක්තරා සුරූපී තරුණියක් අධිකරණයට පැමිණ ඇයගේ දරුවාගේ පියා චාමික බව සඳහන් කරමින් දැවැන්ත චෝදනාවක් චාමික කරා එල්ල කර තිබෙන බව දැනටමත් ඔබ හොඳින් දන්නා කරුණක්. බොහෝමයක් පිරිස මේ කාන්තාවට පවා සමාජ මාධ්‍යයේ බැනවැදුනත් මෑ කවුද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා මෑ ගුවන් සේවිකාවක් යයි කියා. නමුත් මෑය ගුවන් සේවිකාවකට එහා ගිය ගුවන් නියමුවරියක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය කරන ඉතාමත් දක්ෂ ගුවන් නියමුවරියක් ලෙසින් තමයි මෑව ගොඩාක් ප්‍රසිද්ධ. ඒ වගේ මෑය චාමිකට වඩා වැඩිමහල් කාන්තාවක් බවද සඳහන් වනවා. මෑය ශ්‍රී ලංකන් ගුවන් සේවය කරමින් සිටියදී ගුවන් ගමන් වාරයක් අතරතුර මෑයට චාමික මුණ ගැසී ඇති අතර චාමික ඉන්පසු මෑයට විවාහ පොරොන්දු පවා ලබා දී තිබෙනවා. චාමික සහ මෑ හොර රහසේ ආදරය කර නොමැති අතර දෙපාර්ශ්වයම නිවෙස්වල කැමැත්ත ආශිර්වාදය මත මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් විවාහ වීමට පෙර මෑගේ කුසට දරුවෙක් හේතුව නිසාවෙන් චාමික මෑව දැඩි ලෙස මගහැර තිබෙනවා. මෙම තත්ත්වය මත තමයි ඇය මේ කාරණා සියල්ලන්ටම ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ඇයගේ දරුවාට පියෙක් අවශ්‍යම නිසා. කෙසේ නමුත් රටම කතා කරන මේ සිදුවීම පිළිබඳව ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා.